Hi guys, හැමෝටම සුබම වෙන්න ඕනේ. අද නම් vlog එක චුට්ටක් විතර දිගයි. මම මේ අද ලෑස්ති වෙලා යන්න හදන්නේ විශේෂ වැඩකට කිව්වේ මගේ හොඳම යාළුවව බලන්න. අපි දෙන්නා ටික දවසක් තරහ වෙලා හිටියා. දැන් ආයෙම යාළුයි. ඒක වෙනම කතාවක්. ඉතින් මම යාව බලන්න තමයි මේ රෙඩි වෙලා යන්න හදන්නේ. මම අද අපේ අක්කිලා ගෙදර ඇවිල්ලා ඉන්නේ නුවර. ඉතින් එයාගේ සැලොන් එකට තමයි මම මේ යන්න හදන්නේ. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. මම විතරක් නෙමෙයි යන්නේ. මමයි මගේ චූටි පැටියයි දෙන්නම. අපි බලමු අපේ vlog එක අද කොහොම වෙයිද කියලා. මම හිතනවා වෙනදට වඩා මගේ අද vlog එක ගොඩක් enjoy කරන්න පුළුවන් vlog එකක් වෙයි කියලා ඔයාලා හැමෝටම. අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලන්න. එහෙනම් let's go. මම මෙතන මොනවද කියනවා ඒක ඔයාට ඇහෙන්නේ නැහැ. අයියත් එක්ක කයියකුත් දාගෙන මම මේ යන්නේ සෙව්ගේ සැලොන් එකට. ඉතින් අයියා මාව සෙව්මිනිගේ සැලොන් එක ගාවින් ගිහිල්ලා දාලා එයා ගෙදර ආවා. අපි බලමු ඉතින් ඉස්සරහට කොහොමද මොකද වෙන්නේ කියලා. බලන්නකො ළමයි අපේ ගමේ තියෙන ලස්සන ඔයාලට පේනද චූටි ආයු පැටියා. එයාට නම් දැන් හොඳටම නිදිමත වෙලා තමයි. මොකද මම ගෙදරින් ගියේ 2ට විතර. එයාගේ නිදා ගන්න ටයිම් එකේ තමයි මම ගියේ. ඉතින් නිදිමර ගාතේ තමයි ඔය යන්නේ. බලන්නකො මේ පාරේ තියෙන ලස්සන කොළ පාටයි දෙපැත්තම බලන්න ඉන්නත් හරිම ආසයි. ඒ තරම් මාරම ලස්සනයි. සර්ප්‍රයිස්! ඔන්න ඉතින් මං සැලොන් එකට ආවා. එයා එනවා කියලා දන්නව වුණාට මං එන ටයිම් එක දන්නේ නැහැ. මං හිතුවා ඉතින් එයාලා සර්ප්‍රයිස් වෙයි කියලා. බලමු ඉතින්නේ. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා සෙව්මිනි. අපි දෙන්නගේ යාළුකමට මං හිතන්නේ දැන් අවුරුදු 16කට වැඩි. ඊට අමතරව ඉන්නේ මදු, බිනාෂ්. අපේ යාළුකම වලට දැන් අවුරුදු 10කටත් වැඩි. ඉතින් අපි ඔන්න ආපු ගමන්ම ඉතින් අපි චූටි පැටියා කන්න පටන් ගත්තා. කන එක තමයි ඉතින් යාගේ විනෝදාංශේ. ඉස්සරම ඉතින් අපේ ආගිය මුලගිය තැන් චුට්ටක් අපි ඉතින් කතා බහ කර හිටියා. ගොඩක් දවසකින් සෙට් උනේ. ඊට පස්සේ ඉතින් අපේ මදු මාමා අපිට ගෙනාවා මොනවාද? ෆෘට් සලාඩ්. මදු මාමා කිව්වේ ඉතින් අපේ ආයුගේ භාෂාවෙන් මේ ආයුට අපිට ඔක්කොටම ෆෘට් සලාඩ් ගෙනාවා. අපි ඉතින් ෆෘට් සලාඩ් කාලා ආගිය මුලගිය තැන් ආයෙම කතා කරගෙන හිටියා. මට කියන්න බැරිනානේ මේ දෙන ළඟදී තමයි මැරි කරේ. මට මේ ඒ දෙනෙක් වෙඩින් එකට යන්නත් බැරි වුණා. හරිම දුකයි. මොනා කරන්නද ඉතින්. කමන්නේ මං ඉතින් බලන්න ආවනේ දෙන්නම නේද? ඔන්න ඉතින් ඊට පස්සේ අපේ පැංචිගේ වැඩේ ඉතින් සෙව් පුංචිගේ මේකප් බඩු අදින එක තමයි. හැම මේකප් බඩු එකක්ම අරගෙන ඇවිල්ලා එයා සෙටිය උඩින් තිනවා. එයා ගා ගන්නවා. වීඩියෝ එකේ අන්තිමේටම ඔයාලා බලන්නකෝ. මෙයාගේ මූණේ ලස්සන ලිප්ටික් ගාගෙන මුළු මූණෙම අතු ගාලා දෙන්නේ නැහැ යාට. දෙන්නා මුකුත් දාලා ගියත් දන්නේ නැහැ නේ. මේ තියෙන්නේ අපේ බිනාෂ් මාමගේ ගිටාර් එක. සෙව් ඔයාට අත්‍යවශ්‍යම දේවල් දිනවනේ. නෑ. මිලික අධික බඩු තියෙනවා නම් ඔතනින් අයින් කරන්න හොඳේ. මට කියන්න වෙනානේ අපේ සැලොන් එකේමයි සෙව්ගේ සැලොන් එකේමයි බිනාෂ්ගේ ස්ටුඩියෝ එක තියෙන්නේ. ඔයාලට ඕන ලස්සන ක්වොලිටි ෆොටෝස් කරගන්න අපේ බිනාෂ් මාමට කතා කරන්න. එයාගේ පේජ් එක මිතු ක්‍රියේෂන් මං හිතන්නේ. ලස්සනට ඇත්තටම ෆොටෝස් ගහනවා, වීඩියෝස් කරනවා. කතා කරන්න හොඳේ. අපි මේ ලෑස්ති වෙන්නේ TikTok එකක් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක මැදක් තියෙනවා. වීඩියෝ එක අවසානයටත් තියෙනවා අපි කරපු TikTok. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්න හොඳේ. අපි ගියපු වෙලාවෙ ඉඳලා මදු මාම අපිට කන්න අරන් දෙන එකමයි වැඩි. අපි ඊට පස්සේ මාළු බනිස් කෑවා, ෆෘට් සලාඩ් කෑවා, මාළු බනිස් කෑවා, බීම බිව්වා. තව මොනවා හරි ඉස්සරහට කනවා මං හිතන්නේ. මට මතක නැහැ. කතාවෙන් හෙමීට මගේ කටට ඔබනෝ සෙව්මිනිගේ බනිස් ගෙඩිය බලන්නකෝ. අපි ඉන්න අතරතුර ඉතින් සෙව්මිනිට වැඩක් ආවා. ඊට පස්සේ ඉතින් අපේ ෂීට් එක යට දෙන්න උනා. එයා වැඩේ කරනකම් අපි දෙන්න ඉතින් කයියක් ගහගෙන හිටියා. දෙන්න නෙමෙයි 3 දෙනා. සෝරි. බියුටිෂියන් කෙනෙක් කිව්දි මොකටද අනේ අපි සල්ලි දීදී සැලොන් යන්නේ නේද? මං හිතුවා ඉතින් මගේ ඉස්සරහා කොණ්ඩේ ෆෙදර්ස් කපා ගන්න ඕනි කියලා. ඒකත් ඉතින් සෙව් කරලා දුන්නා. thank you darling.
අයියෝ පුතා එහා පැත්තට පොඩක් යන්න වතුර යන්නේ. ඇයි? මේ ඉතින් ආයෙම කයියක් දාගෙන ඉන්න අතරතුර මදු බප්පා අපේ චූටි පැටියට මල් කපනවා. මල් කපලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. cut the flowers. hi මදු බප්පි. අයියෝ බේ අපි වයසට ගිහිලාගෙන හැදෙන හැම දෙයක්කට මදු බප්පි. මදු බාප්පා විත කපනවා. විත? ඔව් නේ වයසට. විලාස් බප්පා ෆොටෝ එඩිට් කරනවා. වයසට ගිහිලා තු වැඩ. කැඳෑ සමයවත් කරන්නේ. ගන්න. සදා ඔන්න ඉතින් අපේ මදුගේ චිත්‍ර හැකියාව පෙන්වුම් කරන්න තමයි මේ යන්නේ. මේක පේන්නේ මේක. ඔයාලට මේ කකුල උස්ස උස්ස පෙන්නන්නේ මං එයාට ගිහින් දීපු gift එක. කොට. හරිම ලස්සනයි. සෙව්මිනි වගේමයි. ඒ ඔයාලා හංසිගෙන් පුරුදු වුණාද ඒ විදිහම අඳින්න? අනේ හලෝ අනේ අප්පා මං ඉතින් මං මෙන්න මදු. අඩේ විදියමයි. මේ අපේ සෙව් පුංචිගේ චිත්‍ර හැකියාව. මායි මගේ මහත්තයයි ආයුයි ඇඳලා තියෙන්නේ. හරිම ලස්සනයි. good clap. ඔන්න ඉතින් බැලෑරුම් වැඩක් කරන්න යන්නේ මං ගොඩක් දවසක ඉඳලා ආසාවෙන් කරන්න හිටපු වැඩක්. ජීවිතේ ගත්ත ලොකුම තීරණයක්. පියසින් එකක් කරන්න යන්නේ. මං හරිම බයෙන් මේ ඉන්නේ. මෙයාලත් එක්ක මේ කියන්නේ මං හරිම බයයි. බය වුණාට ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා වුණත් පියසින් කරන්න කැමති නම් ගිහින් කරගන්න. මොකද ඇත්තටම රිදෙන්නේ නැහැ. රිදෙන්නේ නැහැ කියන්නේ මං හිතන්නේ බිනාස් ගතියින් රිදෙන්නේ නැතුව ඇති. ඔයාලටත් පියසින් එකක් තියෙනවා නම් සැලොන් සෙව් එකට ගිහිල්ලා පියසින් එකක් කරගන්න. බලන්නකො ඉස්සරහට කොහොම හරි මම ඉතින් හිත හදාගෙන පියසින් එක කරගත්තා. thank you බිනාස්. හරි හරි. අනේ මම දුමින්න විනාඩියකින් ඒ මදින්න බා ඉතියි අනේ විනාඩි ඔයා මෙයාගේ අත් දෙක අල්ලගන්න. කොහොමින්ද විනාඩියකින්ද කොහොමින්ද තප්පරේ කොහොමින්ද මම අල්ලගන්න කොහොම හරි ඉතින් පැය ගානක ප්‍රයන්තයකින් පසුව කොහොම හරි මම පියසින් එක කරගත්තා. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. ඒ ඇස්ස අපි සුදුරන බලනවා මේ මොකද්ද වෙන්නේ මේ මොකද්ද වෙන්නේ මේ මොනවද වෙන්නේ පව්වනේ එයා හැම පැත්තම බලනවා මේ මොකද්ද කරන්නේ කියලා. Oh traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. Ask your name today, මට යන්න අවසරයි මට අරන් යන්න ඇති මේ මතකය විතරයි. අයි බබා මොනවාද? කොහොමද ඉතින් මගේ ගායන හැකියාව? සින්දුවක් කියන විනාශ කියලා මම කන විදගත. මම අද මෙතනට පැමිණ සරණ ගංගාදර කියනයි. මේ තියෙන ඉතින් අපි දෙන්නගේ ඉස්සර ඉඳලම තිබුණු මොංගල්ස් වැඩ එලි දැක්වීමේ පියවරක්. Girl, I'm out of key, but ඔයාලා ගන්න ready. languages I ඔන්න ඔහමයි ඉතින් මගේ අද දවස ගෙවිලා ඉවරුනේ. මං හිතනවා මේ vlog එක ඔයාලා ගොඩක් enjoy කරන්න ඇති කියලා. අනිවාර්යෙන් subscribe කරන්න, comment එකක් දාන්න. ලස්සන වීඩියෝ එකක් අන්තිමේටම තියෙනවා. වීඩියෝ එක ඉවරනකම බලන්න. එහෙනම් හැමෝටම bye. සද්දට දෙන්න අන්දෙකුස it's a music driving crazy like